වෙල්කම් to රයන් බ්‍රෝ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අද ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරියක් අපි එහෙනම් බලමු මොනවද කියලා. ඊට කලින් ඔයාලට කියන්න තියෙනවා like එකක් දාලා comment එකක් දාලා share පාරක් දාලා පොඩි support එකක් දෙන්න sub පාරක් එහෙම දාලා එහෙනම් අපි යමු අද සුපිරි නාසයක් කණ්ඩ වීඩියෝ එකට. මම අද අරගෙන ඇවිල්ලා තිනවා ඔයාලට සුපිරි නාසි ගුරානියක්. එහෙනම් අපි බලමු. හැබැයි මම අරගෙන ආවේ නම් පුල් නාසි ගුරානි එකක්. ඒ උනාට ඉතින් දෙකකට තමයි දීලා තියෙන්නේ. අපි දෙක පැත්තකින් තියාගෙන ඉන්න බලමු කොහොමද කියලා. ඒත් එක්කම බොන්න කියලා අරගෙන ඇවිල්ලා තියෙනවා. අද බ්‍රෑන්ඩ් එක තමයි කොකාකෝලා බෝතලයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඒක බොන ගමන් මේක කමුද මේක කන ගමන් මේක බොමුනේ. හරි. ඒත් එක්කම මගේ නාසියට හම්බෙලා තියෙනවා හොදි පැකට් එකක් හම්බෙලා තියෙනවා. ඔව්. හොදි පැකට් දෙකක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම ටොමැටෝ සෝස් දෙකක් හම්බෙලා තියෙනවා. අපි කොකාකෝලා එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේ විදිහට මේ තියෙන අපේ රස නාසි ගුරානි එක කිව්වට පුල් එකක් මම අරගෙන ආවා. ඒ වුණාට මෙතන තියෙනවා දෙකක්. පුල් එක දාලා තියලා තියෙනවා දෙකකට තමයි දාලා තියෙන්නේ. අපි එහෙනම් මේක එකක් ඕපන් කරගෙන බලමු කොහොමද නාසි ගුරානි එක ඇත්තටම රසද නැද්ද කියලා. මම අද අරගෙන ඉවිල්ලා තියෙන්නේ ගැස්ම ගෙදරටම රෙස්ටුරන්ට් එකකින් නාසි ගුරානි පුල් එකක්. පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. ඉතින් පුල් එක දාලා තියෙන්නේ දෙකකට තමයි. මේක හෝම් ඩිලිවරි එකක් දාගන්න පුළුවන් 077යි 71 22යි 797ට කටුලන්ද දෙකටන තමයි මේක තියෙන්නේ. එහෙනම් ඔයාටත් මේකේ රස සැබවින්ම රස විඳින්න ඕන නම් මේ නම්බර්ස් වලට කෝල් එකක් දීලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු නාසි ගුරානි මොනවද තියෙන්නේ කියලා. ගොඩක් කට්ටිය නම් දන්නේ නැති නාසි ගුරානි මොනවද තියෙන්නේ කියලා. අපි මේක ඕපන් කරගෙන බලමු. ගැස්ම ගෙදරටම කියලා ඉట్లా තියෙනවා. ඕපන් කරනකොට නම් අර නිකන් බඩේ පණුව බොක්සින් ගන්න සුවඳක් තමයි එන්නේ. අපි බලමු සුවඳ වගේම රස කොහොමද කියලා බලමු මේක ඕපන් කරගෙන. වාව්. ඇත්තටම බිත්තර බොන්සායි එකක් දාලා තියෙනවා. ඒ වගේම බටු මෝජු එකක් තියෙනවා. චිලි පේස්ට් එකකුත් තියෙනවා. අපි ඉතින් නිකන් නාසි ගුරානිය පොඩ්ඩක් try කරලා බලමු. Subscribe. ඇත්තටම අවුලක් නෑ. සුවඳ වගේම ප්‍රසන්න රසයකුත් තියෙනවා. නිකන් බඩ පැලෙන්න කන්න පුළුවන් වෙන සීන් එකක් තියෙනවා මෙතන. අපි බලමු මේ පේනවා ඇති කියලා හිතෙනවා ඔයාලට. මිත්‍ර බොන්සා එකක් තියෙනවා. ඒ වගේම රසම රස නාසි ගුරානි එකක් තියෙනවා. බලමු කොහොමද කියලා. අම්මා ඇත්තටම දුම දාන ගමන් තමයි තියෙන්නේ. බලමු. චිකන් කෑල්ලක් කාලේ යවලක් නැත්තරම සුපිරිය. සොසේජස් අනම්මනම් ගොඩක් දාලා තියෙනවා.
හැබැයි ඉතින් ගත්තු ගාන්ට මදි නොකියන්න ඉස්සුනන් දාලා තියෙනවාගෙන ඇත්තනම සුපරි අපි ගෙනාලා තියෙන නාසිකුරානික පොඩ්ඩක් කඩාගමු කොහොමද කියලා බලන්න අම්මා දුම දාන ගමන් තමයි තියෙන්නේ ඇත්තටම මාර දුම දෙවින්නක් දාන්න අපි ඉස්සර වෙලාම නාසිකුරානික අපි නිකන් චුට්ටක් try කරලා බලමු ගැස්මගේ පරිසමාර්ථ අර්ථයෙන්ම නාසිකුරානික සුපිරි ගැස්මක් දීලා තියෙනවද කියලා ඒකත් බලමු එතන මාර රසයි ඒ කියන්නේ නාසිකුරානිකගේ අමුතුම රසයක් තමා දැනෙන්නේ මේක නම් මාරයි තව මේක මේ නාසිකුරානික මේ ග්‍රේවි එකක් නැතුව නිකන් සෝස් තරම්මන නැතුව නිකන් උනත් කන්න පුළුවන් තත්යකට තමයි තියෙන්නේ නේ ඉස්සෝ එහෙම දාලා තියෙනවා සුපිරියටම ඒ වගේම චිකන් දාලා තියෙනවා පිස් දාලා තියෙනවා මම ඇත්තටම මේක රස විඳින ගමන් ඔයාලට කියනවා ගැස් මේකින් නාසිකුරානික පොඩ්ඩක් try කරලා බලන්න මේක වෙනම vibe එකක් කියලා කියන්න පුළුවන් මේක නම් ඇත්තට මාරම රසය වෙනස්ම රසයක් තමයි තියෙන්නේ නාසිකුරානිය මම දන්න ගොඩක් කට්ටිය නාසිකුරානිය අනම්මනම් කොට නාසිකුරානියම කන්න කැමති කට්ටියක් ඉන්නවා අපි ඒ කට්ටිය තමයි කියන්නේ ගැස්ම එකට ගිහිල්ලා පොඩ්ඩක් try කරලා බලන්න කියලා අපි චුට්ටක් සැරට පොඩ්ඩක් කමු චිලි පේස්ට් ටිකක් තියෙනවා චිලි පේස්ට් ටිකක් එහෙම දාලා සැරට පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා දෙන්න මේක කන්න මාරම රසයක් තමයි තියෙන්නේ ඒ වගේම ඉස්සු දාලා තියෙනවා ඒ වගේම කියන්න ඕනේ විශේෂ දෙයක් දැන් මෙතන බටුමෝජු වගේක් තියෙනවා අපි ඒකත් එක්ක නාසිකුරාන් ටිකක් try කරලා බලමු ඇත්තටම කියන්න මේ නාසිකුරානික ඇතුලේ වෙනස් රස ගොඩාරියක් තියෙනවා අපි එහෙනම් බලමු පැත්තකට පොඩ්ඩක් එග් එක අයින් කරලා සෝස් පොඩ්ඩක් දාලා බලමු සෝස් නම් හැබැයි දාන්න ඕනෙත් නැහැ අපි ග්‍රේවි එකෙන් ටිකක් දාලා බලමු කොහොමද කියලා තත්ත්වය
එයා මං ග්‍රේවි එක දාගත්තා. දැන් subscribe, ග්‍රේවි එක මං ටිකක් ගොඩක් දාගත්තා. කොහොමද දන්නේ ගොඩක් දාගත්තා වගේ කන්න පුළුවන් වේද බෑද කියලා දන්නෙත් නැහැ. මං ගොඩක් දාගත්තා. අපි try කරලා බලමු ග්‍රේවි එකත් එක්ක. ඇත්තටම ග්‍රේවි එකත් එක්කම මේ කියන්න තරම් අවුලක් නෑ. ඒක ඇත්තටම වෙනම රසයක් තමයි දෙන්නේ මේ ග්‍රේවි එකත් එක්ක කනකොට. ඇත්තටම සුපිරි. සෝස් පැකට් දෙකක් නම් අපිට හම්බෙලා තියෙන ඒවන සෝස් අනම්මනම් දාන්න උවමනක් නැහැ. අපි ඒ වුණාට ගානට සෝස් දාලා වගේ අර නිකන් අමුතුම දැන් කන්න පුළුවන් සයිස් එකට දැනෙන පැණි රසක් එක්ක වෙනම වයිබ් එකක් දැනෙනවා. අපි මේක try කරගෙන යනකොට ඒ හින්දා සෝස් නම් උවමනා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඇත්තටම සුපිරි. මේ ඇලපින නාසි පුරාදීන පාටත් එක්ක ඇත්තටම චිකන් තියෙනවා, ඉස්සු තියෙනවා. බටු මොජුත් එක්ක පොඩ්ඩක් try කරලා බලමු. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ෆුල් එක දාලා තියෙන්නේ දෙකකට දාලා දීලා තියෙන්නේ. ඒනොට ෆුල් එක දෙකකට දාලා දුන්නට මොකද මේ තනි එකක් වුණත් මේ කන්න බැරි වෙන සයිස් එකක් තියෙන. මට විශේෂයෙන්ම පොඩ්ඩක් මේකේ මේ ස්කේල් එක පොඩ්ඩක් මේවා කරලා බලා ගන්න පොඩ්ඩක් බැරි වුණා. ඒ වුණාට නිකන් මගේ බඩේ ස්කේල් එක නම් කියන්නේ මේකතර පුල් එක දෙකකට තියෙනවා. ඒ වුණාට ඒ දෙක මේ පුල් එකත් තුන් දෙනෙකුට වගේ කන්න පුළුවන් වෙන සයිස් එකක් තමයි තියෙන්නේ. එග් එක එහෙම ඇත්තටම මොන්සා එකක් දාලා දෙන්නේ. ඒක සුපිරියටම තියෙනවා. මේකෙන් භාගයක් විතර දැන් මං කාලේ ඉවරයි. භාගයක් මේ ටිකක් ගත්තාම භාගයක් හරියටම කාලේ ඉවරයි. like, share, subscribe. ඒ භාගේ කියන්නේ මේ පොඩි බඩට සුපිරිම තමයි. එහෙනම් මං ඔයාලට කියන්නේ ගැස් මේකෙන් try කරලා බලන්න. බලලා කාලා රසද නැද්ද කියලා ඉවරලා අපි ඇත්තද කරන්නේ බොරුවද කරන්නේ කියලා බලලා ඔයාලම නාසි ගුරානිය කාලා මට කමෙන්ට් එකක් දාලා ඉවරලා කියාගෙන යන්න ඇත්තටම රසද නැද්ද කියලා. මට නම් ඉතින් ගැස්ම තමයි. ගැස්ම ඇත්තටම නාසි ගුරානිය සුපිරි. අපි බලමු නාසි ගුරානේ උරියානේ එහෙම තව සුපිරි තැන් වල තියෙනවද ඒ වගේ රස ඇත්තට මේගොල්ලන්ට ආවේනික රසයක් තියෙනවද කොහොමද කියලා බලන ගමන් අදට ඔයාලගෙන් සමුගෙන යනවා. එහෙනම් ජය වේවා. ඒ ගමන්ම මං ගෙනල්ලා තියෙන කොකාකෝලා එකෙන් පොඩි සොට් එකකුත් දාලා බලමු කොහොමද කියලා. කොකාකෝලා ටිකක් නොබී ඔයාලගෙන් සමු අරගෙන යනවට වඩා කොකාකෝලා ටිකක් බීලම ඔයාලගෙන් සමු අරගෙන යමු. එහෙනම් යාළුවනේ cheers. සැරයාති නම් නැහැ. ඉතින් අපිට තියෙන මේවා තමයි. එහෙනම් cheers.
එහෙනම් ඉතින් නැවතත් සුපිරි රස රහසක් සමග එහෙනම් ඉක්මනින්ම හමු වෙමු කියලා කියන ගමන් අදට ඔබේ රස රහස සමුගෙන යනවා. එහෙනම් ජය වේවා. Thanks for watching.